උක්කුම් මේ කඩේට ගිහිල්ලා එනවා. පොල් ගෙඩියක් අරන් එන්න කඩේට ගිහිල්ලා ඉන්නමඩ. අයියෝ අප්පා දැන් කඩේට යන්න ඕනද? මලම කරදරයක් අනේ. ආහා මං තයි හුට්ටින් යන්න. ඈ බංකොල්ලෝ. උඹට දැන් අම්මා කඩේට ගිහිල්ලා එන්න කිව්වා නේද? තාමකෝ බෝබ ඉන්නේ. අන්න අම්ම එනවා ඉම්මනේ ගිහිල්ලා වරෙන් කඩේට. කොහෙද අම්මා ඉන්නේ කොහෙද? තාත්තේ සල්ලි දෙන්න මං ගිහිල්ලා එන්න ඉන්නමඩ. නෑ බොරුවක් කිව්වේ. උඹ ඉම්මන්ට කඩේට ගිහිල්ලා වරෙන්කෝ. සල්ලි දෙන්න ඉතින්. ගණේ සල්ලියා. අම්මා මොනවාද බං ගේන්න කිව්වේ උඹට? නෝනේ. පොල්ලට මොනවාද ගේන්න කිව්වේ? තාම සමුසේ කඩේට ගියේ නැද්ද උක්කුම්? අයියෝ අර හොදියකට මිරිස් දාන්නත් ඕන. ඉන්නට කියලා මිරිස් කුඩු පැකට් එකකුයි ලුණු කුඩු පැකට් එකකුයි පොල් ගෙඩියකුයි අරන් යනවා. තනියම යන්නත් බෑ. තඩි බඩේව එක්ක යන්න ඕන කඩේට. තඩි බඩේට කෝල්ලයක් ගන්න ඕන. වින්සන උස්සන්නේ. හෙලෝ තඩි බඩේ. මේ මාත් එක්ක කඩේට යන්න එනවා. මේ උඹ දන්නවද උක්කෝ? අර දොරකඩේට මොකක්ද වෙලා තියෙන්නේ කියලා? යෝයි දොරකඩේ චූටි වෙලා බං. නෑනේ බං මොනාලාද ඔය චූටි වෙලාද? දෙමද බං උට හොඳ ආතල් එක. මොනා වුණත් පවුනේද බං? අපි යන්න බල්ලේ. යමන්නේ බං බල්ලේ. උක්කුම් අයියේ. කවුද බං මේ තඩි බඩේ කතා කරන්නේ? මගේ නම කියලා? දොරකඩ සමුදුවා වගේනේ. ඒකනේ බං. කොහෙන්ද බං මේ කතා කරන්නේ? අප්පඩේ අර ඉන්නේ බං දොරකඩේ බිම. අඩේ මං හිතුවේ නෑ බං මූ මෙච්චර පොඩි වෙලා කියලා. මූ පේන්නේ නෑ හරියට. මේ තාප්පේ උඩට වරෙන්. මේ මගේ කකුලට පැනගන්නකෝ. වැටේද මන්ද? අම්බෝ මෙතන තියෙන උසේ. බං දොරකඩේ. ඔබ කොහොමද බං ඔච්චර පොඩි උනේ? ඒකනේ බං. මොකද්ද බං උඹට උනේ? මේකයි උක්කුම් අයියේ උනේ. අර අපේ ගේ යහපැත්තේ තියෙනනේ පාළු ගෑ. මායි යාළුවෝ කට්ටිය සෙල්ලම් කර ඉඳියා. හරිද? ඊට පස්සේ මං ගහලා බෝලේ හිට ගියා. බෝලේ ගන්න ගියාට පස්සේ බින්දුලේ තිබ්බා සල්ලි වගේ. ඒ සල්ලි ටික මං අතට ගත්තා. ඊට අතට ගත්තට පස්සේ අර කවුද මන් දන්නේ මිනිහෙක් ඇවිල්ලා. එයා කිව්වා ශාපේ වැදුනා කිව්වා විතරයි මාව පොඩි වුණා. දොරකඩ යමේ මං අඳුරන ගුරුනාන්සේ කෙනෙක් ඉන්නවා. යන්ද හම්බෙලා බලන්න. අනේ පුළුවන් නම් ලොකු උදව්ව මට මේක හොඳ කරලා දෙන්නකෝ. ආයි දන්නවනේ බං අපි දෙන්නේ නේද? ඔබ බය වෙන්න එපා. අපි උඹට හොඳ කරලා දෙන්න. ඕම් සීමා සාරීදමා වුණා. නුඹසනා වූ නෝම්රින් ඕම් යුනා හෝනා ජිර්මා. මොකද බං අර කියපු ගුරුනාන්සේ ඉතින් හැටි බලහංගෝ. මම වැඩේ කරලා දෙයිද? යකෝ මෙහෙම ඉඳට මෙයාට අවුරුදු 20ක වලපුරුද්දක් තියෙනවා කියලා කියන්නේ. මෙයා කරොත් ඒ දේ හරියනවලු බං. කටවා ඉඳපන්. ඔබට මොකක් හරි කරන්නේ නැත්තම්. අඩේ උක්කුම් අයියේ බයත් හිතෙනවා දැක්කම මෙයාව. අනේ මේ දොරකඩය උඹට ඕක හොඳ කරගන්න ඕනේ නැද්ද? ඔන්න මේ තඩි බඩේ අපි යමන් බං ඔන්න ඉස්සරහට. හිමාලේ උමා ඕම් විඤ්ඤා උමා ඕම් රීම් ඕම්. ගුරුනාන්සේ කියන්න දරුවා. ඔයා මොකටද ආවේ කියලා මන් දන්නවා. ඔය ළමයට වෙලා තියෙන දේ ඔක්කොම මන් දන්නවා. ගුරුනාන්සේ මේ මල්ලි වායේ හිටපු විදියටම ආයි පත් කරන්න මොකක්වත් නැද්ද ගුරුනාන්සේ බෙහෙත්ත? අනේ තියනවා නම් දෙන්නකෝ. තියෙනවා දරුවනේ තියෙනවා. ඔහම ඉන්න මං ඒක උඹලට දෙන්නම්. අඩේ මේ ඔක්කො පොර හිටපු තරන්න නරක නෑ නේද බං? ළමයා මේ බෙහෙත් එක අරගෙන ඔය චුකුටි වෙලා ඉන්න ඔයාගේ යාළුවට මේක දවසකට එක සැරේ ගානේ දවස් 3ක් පොවන්න. එතකොට මෙයාට නිදිය ගන්න කියන හොඳට. එතකොට මෙයාට හරියයි. දෙන්න ගුරුනාන්සේ. දවස් 3ක් නේද ගුරුනාන්සේ දෙන්න ඕන? ඔව් ළමයා දවස් 3ක් දෙන්න. යමන් තඩි බඩේ යමන්. අයියෝ දවස් 3ක් ගියා. තාම මේක හොඳ වුණේ නෑ. ගුරුනාන්සේ කිව්වනේ නිදිය ගන්න කියලා. දැන් නිදිය ගන්න නැගිටින්න. එතකොට හරියයි.
අම්බෝ ඇඟට රිදෙනවා. දැන් නැගිටින්න. අඩේ මාව ලොකු වෙලා යේ. ඔක්කුන් අයියට කියන්න ඕන. හෙලෝ ඔක්කුන් අයියේ මාව ලොකු වෙලා අපේ ගෙදරට එන්නකෝ. තඩි බඩේ අයියවත් එක්කන් එන්න. දොර කඩයෝ මේ දොර අරපන්යකෝ. ඔක්කුන් අයියේ දොර වහලා නෑ ඇතුළට එන්න. උඹට හරි ගිහිල්ලානේ. මං කිව්වේ දා හරියනවා කියලා. කොහොමද ගුරුන් වහන්සේ මාමගේ වැඩ? ඔක්කුන් අයියේ හරි ගියා. තඩි බඩේ අයියාවේ නැන්ද? නෑ මං ඇවිල්ලා ඉන්නේ. අපිට සතුටුයි බං. උඹට හරි ගියේකට. හරි එළනෙ. එහෙනම් යාළුවනේ අදට අපේ කතාව ඉවරයි. මේ කතාව බලපු ඔයගොල්ලෝ පුළුවන් කට්ටිය ඉන්නවනම් හොඳයි කියලා හිතනවනම් ලයික් එකක් දාගෙන